ආයුබෝවන්. අදත් බුකේ රවුමක් ගහන්න තමයි අපි ලෑස්ති වෙන්නේ. ඉතින් අපේ channel එක subscribe කරලා නැති හිතවතුන්ට අපි කියලා සිටිනවා channel එක subscribe කරන්න කියලා. එහෙනම් අපි බලමු බුකේ අද මොනවද උනේ කියලා. මෙන්න ජනක කුමාර අබේරත්න කියන රතු පාට හොරුන්ට මාර වැඩේ උනේ 76 වසරක හොරකම් වසර දෙකකින් කරන්න ගියා කියලා. මේ ගල්ලඟුරු කුමාර වශයෙන් මේ කරපු හොරකම් වලට පිළිතුරක් වෙන්න ඇති කියන්න ගියේ. ඊට පස්සේ අපි බලමු බලන් ගියාම මේ අපිට WhatsApp මාර්ගයෙන් ලැබිච්ච පණිවිඩයක් බලන් ගියාම 2022 අරගලය කරලා තියෙන රාජපක්ෂලා පන්නන්න නෙමේ 100ට 3 අය ධනපතියෝ කරන්න නේ කියලා මේ පණිවිඩය යන්නේ. මොකද අපි දැක්කා අරගලයෙන් පස්සේ මේ ජනතා විමුක්ති පෙරමුණේ සමහර දේශපාලනන්ගේ වත්කම් කොහොමද වැඩි වුණේ, නිවෙස් කොහොමද අලුතෙන් ආවේ, ඒ වගේ දේවල් සමාජයේ දැන් කතා බහට ලක් වෙනවා. මෙන්න මේ සජව පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් පී පෙරේරා දාලා තියෙනවා කූටලේඛන සකස් කිරීමට කුමන්ත්‍රණය කර ගල්ලංගුරු හඬපටේ කතානායක රත්නායක තවදුරටත් සීල් තැබූ කාර්යාලය තුළ සභාපතිකම් කරන්නේ කෙසේද කියලා. ඒ සභාපති තාම අස් වෙලා නැහැ. මේ හඬපටේ උන් පිළි අරගෙන තියෙනවා. ඉතින් මේ මොහු තාමත් මේ සභාපති වශයෙන් සිටීම තමයි අජිත් පී පෙරේරා ප්‍රශ්න කරන්නේ. මෙන්න චන්න ජයවික්‍රම සඳහන් කරනවා ලාල් බේර ගන්නත් 2009 ඉඳන් කෝටිපතියෝ වුණ අය ගැනත් හොයන්න කොමිසමක් දාමුද කියලා. ඒ කියන්නේ අර මවුන් කොමිසම් දැම්මනේ ගල්ලංගුරුවකටත්. ඒ නිසා ලාල් දැන් කෝටිපතියෙක් වෙලා කියන හවු වෙලා තියෙන නිසා අර අපි කියන්නේ මේ හිරු නාලිකාවෙන් කියපු ගාන නෙවෙයි. ඒක වුන් එරද්දුවා. නමුත් ඒ ගාන කැපුවත් මොහුට කෝටි 8 9ක විතර සෑහෙන ධනස්කන්ධයක් තියෙනවා. ඉතින් ඒ නිසා 2009 ඉඳන් කෝටිපති වෙච්ච අය හොයන්න කොමිසමක් දාමු කියලා තමයි මේ කියන්නේ. ඒකට කමක් මෙන්න ප්‍රියන්ත ෆර්නෑන්ඩෝ කියනවා ඒකට කමක් නැහැ මොනවා නැතත් හොරකම් කරන්නේ නැහැ නේ. දැන් එහෙමවත් කියන්න විදියක් නැහැ කියලා ප්‍රියන්ත ෆර්නෑන්ඩෝ කියනවා. ඉස්සර මතක ඇති අනිත් දේවල් බැරි වෙනකොට JVP පාක්ෂිකයන්ට කියන්න තිබ්බා මොනවා නැති වුණත් හොරකම් කරන්නේ නැහැ අඩු ගානේ කියලා. දැන් එහෙමවත් කියන්න බෑ මේ හොරකම් එළියට ඇවිල්ලා. මෙන්න දිනේෂ් මඩවල JPත් දැන් ලොතරැයි මණ්ඩලය වගේ බං. පිටු ගාලා කෝටිපතියෝ බිහි වෙන්නේ. ඉතින් මොකද අපිට පේනවා ඇති මේ ලාල්කාන්තගේ ප්‍රකාශයත් එක්ක තමයි රාල්කාන්තගේ මේ දේපල එළවීමත් එක්ක තමයි අපිට මේ දේවල් ගොඩක්ම සමාජයට මේ JVP පාක්ෂිකයන්ගේ වත්කම් බැරකම් ගැන කතා බහට නැවතත් කරලියට මතුවුණේ. මෙන්න සමාජවාදයේ හෙළුව කියලා මේ අශාන් ධනංජය දාලා තියෙන සමාජවාදයේද මර්සියද කියලා මේ ලංකාදීප කාටුනයක්. ඔවුන් මේ සල්ලි නැහැ කියලා පෙන්නුවට ලාල්කාන්ත පිටිපස්සේ සේප්පුවක්. මේ තියෙන්නේ දෑකට්ටයි මිටියයි දාලා පෙන්නුවාට මේ මිනිස්සෙක් ගිහිල්ලා පොඩ්ඩක් තිරය ඇරලා බැලුවාම මෙන්න කෝටිපති බංගලා තමයි දැන් මිනිස්සුන්ට පේන්නේ. මේ පුබුදු ජාගොඩගේ සටහනක් සාහිත්‍ය කෘති වලටත් අදාළ බව කියන රේගු ආඥා පනතේ ව්‍යවස්ථාපිත නීතිය කන්ටේනර් 323ට අදාළ වුණේ මන්ද? ඉතින් අපි දන්නවනේ අර කටුවරේගේ පොත් වගේක් රේගුවෙන් නිදහස් කරන්න නැතුව තියෙනවා ව්‍යවස්ථාපිත නීතිය කියලා. අන්න ඕක. ඔහොම දැම්මනම් ඇයි අර කන්ටේනර් 323ට මේ නීති වළංගුන් නැතුව මේවා පැන්නුවේ කොහොමද කියලා තමයි පුබුදු ජාගොඩ ප්‍රශ්න කරන්නේ. මෙන්න පැතුම් තිලක්සිරි ඔයා වැඩිපුරම ආස අරුණගේ බොරු වලටද හිරු එකේ බොරු වලටද? අපි දැක්කනේ හිරු නාලිකාවත් බොරු කරා ඒ වත්කම් ලාල්කාන්තගේ ඒ වත්කම් ප්‍රමාණය වැඩියෙන් කිව්වා. කියන ගානට වඩා වැඩියෙන් කියලා නිකන් ලාල්කාන්තට ටිකක් ලකුණු දාගන්න අවස්ථාවක් උදා කරා. නමුත් බොරුව නම් බොරුවම තමයි මොහු ආනවා වැඩියෙන්ම. ඕගොල්ලෝ කැමති අනුරගේ බොරු වලටද හිරුගේ බොරු වලටද කියලා. මෙන්න නාටු අහනවා කියනවා ගේ කෑල්ල හදාගන්න JP එකේ ෆුල් ටයිම් වැඩෙන්නේ කොහොමද කියලා. ටිකට හරහට මේ දිනවල JVP පාක්ෂිකයන්ගේ පෝස්ට් අපි බැලුවා නෑ. ඔවුන් මේ දවස්වල එච්චර කලරිය නෑ. මොකද ඔවුන්ට හතර වටෙන්ම මේ වගේ මිනිස්සු ගහනවා මේ ලාල්කාන්තගේ දේපලත් එක්ක මෙතන ඔව් ආන්නේ. මොකද ගැඩ කාලේ ගයක් හදා ගන්නවා කියන එක ඉතාමත් අපහසු දෙයක්. විශේෂයෙන්ම ලාල්කාන්තගේ වගේ ගයක්. ඉතින් JP ෆුල් ටයිම් කරපු ලාල්කාන්තට මෙහෙම හදන්න පුළුවන් නම් නාටු අහන්න මේ JP ෆුල් ටයිම් කරන්න බැඳෙන්නේ කොහොමද කියලා. මෙන්න HDK කීර්ති හිරු නිවැරදි කෙරුවා නොවේ. පොරටෝක් එකක් දුන්නා වහාම බලපත්‍ර අහෝසි කර යුතුයි කියලා. මොකද ඔවුන් වැරදි තොරතුරු සමාජගත කරලා පස්සේ ඒක නිවැරදි කරානේ ඊයේ දිනේදී. නමුත් මේ කීර්ති කියන්නේ මෙහෙම නිවැරදි කිරීම කරලා වැඩක් නැහැ. මේ සමාජය නොමග යපු නිසා හිරු එකේ බලපත්‍රය වහාම අහෝසි කර යුතුයි කියලා. මෙන්න තවත් විස්තරයක් සංඛ සම්පත් ගමගේ. ඕක තමයි ඉතින් මාස ගාණක් Tamanගේ යාළුවෙක් විකටාධිපති කරන්න දැඟලුවේ කියලා කියනවා. අනුරට ඕන උනානේ තමුන්ගේ කැම්පස් එකේ පුද්ගලෙක් විගණනාධිපති කරන්න මාස ගාණක් ඒ නවම යව හිටියානේ. ඔන්න කියනවා මේ විගණනාධිපති කරන්න ඕන උනේ ඒකයි මෙහෙම කරා නම් මේ ගල්ලඟුරු ප්‍රශ්නය පිළිබඳ විගණකාධිපති වාර්තාව මේ විදිහට එන එකක් නෑ කියලා තමයි සංක සම්පත් ගමගේ කියන්නේ. මෙන්න චාමර ගුරුගේ
හිරු මේ දිනවල අධික ලෙස රශ්මිය පිට කරන අතර ඉඳහිට කනගාටුවද පළ කරයි කියලා දාලා තියෙනවා. මොකද ඊයේ දිනේදී අර ලාල්කාන්තය ආපු එන්ටර්වාසියට බය වෙලා ඒ ප්‍රවෘත්තිය නිවැරදි කරලා කනගාටුව පළ කරලා තියෙනවා. ඉතින් හිරු ඉඳහිට කනගාටුවත් පළ කරයි කියලා තමයි චාමර ගුරුගේ කියන්නේ. මෙන්න සඳුනි ලක්ෂිකාගේ සටහනක් සජිත්ට ගහන මඩවල හැටියට සිරස තහනම් වෙලා විතරක් මදි කටුකන මාධ්‍යවේදීන්ටත් නීතිය ක්‍රියාත්මක කර යුතුයි කියලා. ඉතින් දන්නවනේ සිරස සජිත් ප්‍රේමදාස මේ දවස්වල විශේෂයෙන්ම ඔහු ඉලක්ක කරගෙන මඩ ව්‍යාපාරයක් ඒ වගේම කැම්පේන් එකක් කරගෙන යනවා. ඉතින් සඳුනි කියන්නේ මේ හිරුවලටත් එහෙමනම් සිරසටත් මේ වෙලාවේ ඒ අවශ්‍ය නීතිමය කටයුතු කරලා ඒ මාධ්‍යවේදීන් දන්නවා සිරසේ සමහර කෙලින්ම ආණ්ඩුවට කඩ යන මාධ්‍යවේදීන් ඉන්නවා. ඔවුන්ටත් නීතිය ක්‍රියාත්මක කරන්න කියලා තමයි කියන්නේ. අභීත දිරසිංහගේ වාර්තාවක් ඔහු දාන පෝස්ටුවක්. බැංකු එක්ක ටියුෂන් දෙන්න කෙනාව අයින් කරන්න හදනවලු නේද? පාදිනතුමාගේ පවර් එක කොහොම බලවත් ඇද්ද කියලා නා අර බංකු ආරක්ෂක නියෝජ්‍ය ඇමතිවරයාව දැන් අස් කරන්න කියලා කතෝලික සභාවෙන් බලකිරීම ඇවිල්ලා තියෙනවා. මොකද ඔහු පාස්කු ප්‍රහාරය කාලෙදී වෙච්ච යම්කිසි දේවල් එක්ක. ඉතින් අස් කරන්න යන කතාවක් කසුකුසුවක් යනවා කියලා තමයි මේ අභීත ඉදිරිසිංහ කියන්නේ. ඒ කියන්නේ කාඩිනල් කොච්චර මේ ආණ්ඩුවට බලපෑමක් කරන පුද්ගලයෙක් වෙන්න ඇතිද කියලා තමයි මේ ප්‍රශ්න කිරීම කරන්නේ. ඉශංක සිරිවර්ධන හිරු නිවුස් එකේ කියපු ගාන විතරයි වැරදි. ලාල් කෝටිපතියෙක් කියන එක වැරදි නෑ. ඒ නිසා චුන්නු ඩෝබිලා සෝදන්නේ පරිස්සමට. ටියුෂන් ෆී එක ගෙවා ගන්න විදියක් නෑ කියපු ලාල්ගේ දැනටවත්කම ලක්ෂ 800ක් අලුතෙන් හදපු ගේ නැතුව. ඔන්න ඔහු කියන්නේ ගේ නැතුව තමයි මේ ලක්ෂ 800 තමයි කියන්නේ කියලා. ඒත් ආවනම් එහෙනම් ලක්ෂ ඊට වැඩිය බර ගාණක් වෙනවා කියලා තමයි ඉශංක සිරිවර්ධන කියන්නේ. ලාල්ගේ ගාණ විතරයි වැරදි. ඔහු කෝටිපතියම කියලා තමයි. ඔව් ඒක ඔහුගේ වත්කම් වලිනුත් පැහැදිලිවම පේනවා. ඉතාමත්ම සුළු කාලෙකින් සෑහෙන ධනස්කන්ධයක් ඔහු උපයාගෙන තියෙනවා. මෙන්න තවත් දැන් හිරු එකට පක්ෂපාතී පොඩි පෝස්ට් එකක් දාලා තියෙනවා. හිරුත් ගිම්හාන දාලා තියෙනවා ජෙප්පෝ ලවාම ගානව කියවගත්ත කියලා. මොකද වැරදි තොරතුරු දැම්මම ජෙප්පෝ ඇවිල්ලා කිව්වා නෑ මේ ගාන නෙවෙයි තියෙන්නේ ලක්ෂ එච්චර කෝටි ගණන් නෑ කෝටි 8ක් 9ක් වගේ ගානක් තමයි තියෙන්නේ කියලා. කොහොමත් ඉස්සර ගයක් දොරක් නැතුව හිටපු ලාල්කාන්තව කොහොම හරි මේගොල්ලෝ කෝටිපතියෙක් කරා කියලා තමයි තියෙන්නේ. ඉතින් සහෝදරයනි මෙන්න අද දිනේ බුකියේ තොරතුරු බුකියේ රවුම ඉරිදා දිනේදී. එහෙනම් අපිව සබ්ස්ක්‍රයිබ් කරන්න. අපි තව දිනයකදී හම්බෙමු. ජය වේවා.